ඒක ෂොප් වල තියෙන ඔරිජිනල් ඩිස්ප්ලේ එක නේද එන්නේ? නෑ ෂොප් වල තියෙන ඔරිජිනල් එක නෙවෙයි. ෂොප් වලට excuse me මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගිහිල්ලා තියෙනවා. ඒක හදාගන්න පුළුවන්ද මට? ඔව් සර් පුළුවන් එන්න. සර් මේකට ඩිස්ප්ලේ විතරයි කැඩිලා තියෙන්නේ. ඔව්. මේකට 9600ක් වෙනවා. මාස 3ක් ඩිස්ප්ලේට වොරන්ටි හම්බ වෙනවා සර් ඔරිජිනල් ඩිස්ප්ලේ එක. ඒක හම්බුනේ. පැකින් හදලා දෙන්න පුළුවන් සර්. අනේ ලොකු දෙයක්. ඒක එතකොට මේ දැන් ඇත්තටම මට ඕක පොළොන්නරුවට යවන්නත් තියෙනවා. අවුලන්නේ සර් අපි පොළොන්නරුවට එවන්නත් පුළුවන් අපිට අවුලන්නේ. ඒකට මම යන්න ඕනෙත් නෑ නේද? නෑ සර් අපි කොරියර් කරනවා මේන්. ඒක ගොඩක් හොඳ දෙයක්. ඇත්තටම මට මේක මේ ආරංචි වුණා මට Vivo එකේ ෆෝන් එක මගේ ඩිස්ප්ලේ එක ගියාට පස්සේ අපේ අම්මගේ ෆෝන් එකේ ඒක රිපෙයාර් කරගන්න විදියක් මම බලද්දි මම මේ පොළොන්නරු ගිහිල්ලා ෆෝන් එක අරන් ඇවිල්ලා ගොඩක් ජරමර වුණා. ඉතින් ඒ අතරදී මම බැලුවම මට කිව්වා මේක රිපෙයාර් සෙන්ටර් එකක් තියෙනවා කියලා මේ කොල්ලුපිටිවල අපේ ඒ කියන්නේ හෙඩ් ඔෆිස් එකේම Vivo හෙඩ් ඔෆිස් එකේ එතනට යන්න කියලා. ඉතින් මම මෙතනට ආවා. ආවට පස්සේ මේ සර්විස් සෙන්ටර් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් එතනදී මෙයාලා කියනවා ඒක පැයෙන් රිපෙයාර් කරන්න පුළුවන්. ඒ වගේම මට ඒක ලයිව් බලන්න පුළුවන්. ඒ කියන්නේ වෙන තැනක ෆෝන් එක රිපෙයාර් කරන්න ගියා නම් මට ඒක බලන්න හම්බ වෙන්නේ නැහැ ෆෝන් එක මොකද්ද කරන්න කියලා දේවල්. ඊට අමතරව ඉතින් මෙයාලා අපිට දාන්නේ ඔරිජිනල්ම පාර්ට් එක. ඒක වගකීම ගන්නවා Vivo ආයතනේ. ඉතින් ඒ දේවල් එක්ක අපි බලමු මේක ඒත් එක්කම හොඳම එක තමයි දැන් මම අපේ අම්මා ඉන්නේ පොළොන්නරුවේ. ඉතින් පොළොන්නරුවට මේ ෆෝන් එක කුරියර් කරන්නම් කියනවා. ඉතින් ඒ වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. අපි ඉතින් ඒත් එක්කම මේකේ කතා කරමු තව මොනවද ඉන් ඩීටේලි කොහොමද මේ වැඩේ වෙන්නේ සහ ඒ දේවල් ගැන. ඉතින් අපි බලමු මේ වැඩේ යන හැටි. ඉතින් අතන යනවා මගේ ෆෝන් එක රිපෙයාර් වෙනවා ඩිස්ප්ලේ එක රිපෙයාර් වෙනවා. මම ඒකත් පෙන්නන්න. ඒක හම්බුණා මට මේ ඒරියා එකේ ඉන්නවා අපිට සර්විස් මැනේජර්. ඉතින් සුපුන් මහත්තයා ඉන්නවා. සුපුන් මහත්තයාත් එක්ක මම ටිකක් කතා කරා. ඉතින් ඕපදූප හොයනවනේ ඕනාට වැඩි. ඉතින් එතකොට මම මේ සුපුන් මහත්තයාත් එක්ක කතා කරා මොකද්ද මේ සර්විස් සෙන්ටර් එකටම ඇවිල්ලායි අපි දාන්න ඕනේ. සහ ඒ කියන්නේ අපිට ඒකේ තියෙන අපිට හම්බ වෙන වැලියු එක මොකද්ද? අපිට මොනවද දේවල්ද හම්බ වෙන්නේ? කියන්නේ අපිට හම්බ වෙන දේවල් තියෙනවනේ. වැලියේෂන් එක දැන් අපිට ඕක ඕනනම් රිපෙයාර් කරගන්න තිබ්බ නෝමල් රිපෙයාර් සෙන්ටර් එකට ගිහලා. එතකොට එතනදී ඩිස්ප්ලේ එකට හම්බ වෙන ගාන අඩු වෙන්න පුළුවන්. හැබැයි මෙතනට ආවම අපිට ඊට වැඩිය බෙනිෆිට්ස් අපේ ෆෝන් එකට හම්බ වෙන සිකියුරිටි එක මොකද්ද කියන එක දෙගෙන මම සුපුන් මහත්තයාත් එක්ක කතා කරා. ඉතින් ඇත්තටම සුපුන් මහත්තයා කියන්නකො මෙතනට මේ Vivo සර්විස් සෙන්ටර් එක මම දකින්නේ මම හිතන්නේ පළවෙනි පාරට මේ වගේ සර්විස් සෙන්ටර් එකක්. ඒකත් ඒ කියන්නේ මේකේ ඇත්තටම ගත්තොත් එහෙම හරියම ප්‍රොටෝකෝල් වල තියෙනවා. ඒ සර්විස් ප්‍රොටෝකෝල් වලම තියෙනවා මේක හරි ඩිසිප්ලින් එකට හරි පිරිසුදුව ක්ලීන් එන්වයරන්මන්ට් එකක් යටතේ මේ දේවල් ටික වෙනවා. ඉතින් ඔබතුමා කියන්නකො බලන්න මේකේ විස්තර ටික. අපේ සර්විස් සෙන්ටර් එක ලංකාවේ තියෙන හොඳම සර්විස් සෙන්ටර් එකක්. වෙන කිසිම සර්විස් සෙන්ටර් එකක නැති ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් ඔෆ් මේන්ටේන් කරනවා. විශේෂයෙන්ම අපගේ ඔරිජිනල් Vivo පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සහ උන්ගේ ක්වොලිටි ෆෝන් එකේ ක්වොලිටි එක පවත්වා ගන්න ලොකු මෙහෙයක් මෙතනදී කරනවා. විශේෂයෙන් දැන් ඩිස්ප්ලේ එකක් ගත්තත් අපි සම්පූර්ණයෙන්ම ඔරිජිනල් ඩිස්ප්ලේ එක තමයි යූස් කරන්නේ. අපිට ඒකෙන්නේ ඔරිජිනල් අපේ Vivo කම්පැනි එකෙන් චයිනා. ඊට පස්සේ අනිත් තැන්වල වගේ අපි සාමාන්‍යයෙන් මෙහි ගම් යූස් කරන්නේ නැහැ. කෙලින්ම අපි සම්පූර්ණයෙන්ම ඔරිජිනල් ෆිටඩ් ඩිස්ප්ලේ එකක් තමයි කස්ටමර්ට අපි ලබා දෙන්නේ. කියන්නේ අර රබර් බෑන්ඩ් දාලා අපි එළියෙන් ගත්තොත් රබර් බෑන්ඩ් දාලා පැයක් දෙන්න පැයක් දීලා ඉන්න මහත්තයා කියලා කියනවනේ. ඒක ඕනේ නැහැ. අපිට ඒක මෙහෙ තහන. මෙහෙ තහන. රබර් බෑන්ඩ් දාන්න මෙහෙ තහන. රබර් බෑන්ඩ් ගම් පාවිච්චි කරන්න මෙහෙ තහන. සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඒ වෙනත් ෆෝන් එකට ඩැමේජ් වෙනවනේ අපිට අනිවාර්යෙන්. ඒක ස්ටෑන්ඩඩ් ක්‍රමය නෙවෙයි. අපි තුමු ගම් එකක් ග්ලූ එකක් දැම්මත් අපි අතින් දානකොට එක තැනකදී වැඩිපුර ගම් දැම්මුනොත් එහෙම එතනින් ඩිස්ප්ලේ එක ඉස්සිලා තියෙනවා. එතකොට ඒ ඩිස්ප්ලේ එක වා ගිහලා කාගේ හරි ඇඟේ හේතුණත් ඒ ඩිස්ප්ලේ එක එතනින් කඩලා යනවා. නමුත් ඔරිජිනල් ඩිස්ප්ලේ එක ගත්තට පස්සේ ඒක ෆැක්ටරි ඩබල් සයිඩ් ගම් ටේප් එකක් දාලා ෆැක්ටරි එකේ ෆිට කරලා එන්නේ. ඒකට ඒක ඊක්වලි හැමතැනම ලස්සනට ෆෝන් එකේ හවුසින් එකට ඇලවිලා එන්නේ. ඒත් අපි කරන්නේ මේ ක්ලිප් කරලා කස්ටමර්ට දෙන එක විතරයි. එතකොට ඒකෙන් තමයි අර කියන්නේ වෝටර් ප්‍රූෆ් එක වෙන දේවල් එකක් තියෙනවා. හැමදේම නේද? ඔව්. අනිත් එක දැන් ඩිස්ප්ලේ එකක් ගත්තට පස්සේ ඩිස්ප්ලේ එක බිඳෙන්නේ ෂොක් එකකින්. ඒ ෂොක් එක ෆෝන් එකට හැකියාවක් තියෙනවා ෂොක් එක ඇබ්සෝබ් කරගන්න. හැබැයි ඩුප්ලිකේට් ඩිස්ප්ලේ එක අලවල දැම්මොත් එහෙම ඒ ෂොක් එකෙන් ඩිස්ප්ලේ එක යනවා.
නමුත් අපි දාන මේ ඔරිජිනල් පාර්ට් එක නිසා ඩිස්ප්ලේ එකේ පැවැත්ම සෑහෙන්න වැඩි. අපි හිතමු කඩේකින් ගිහිල්ලා ඩිස්ප්ලේ එකක් දාගත්තොත් මාස 3ක් විතර ඩිස්ප්ලේ එක දාන්න පුළුවන්. සාමාන්‍ය Vivo ඔරිජිනල් අපේ ගාවට වෙල්ලා ඩිස්ප්ලේ එකක් දාගත්තොත් එහෙම සාමාන්‍ය ඔරිජිනල් කාලය වගේම කාලාන්තරයක් පාවිච්චි කරගෙන කිසි ප්‍රශ්නයක් නැතුව. අපි වට්ටලා පොළොව ගහන්න නැතුව පාවිච්චි කරොත් නේ. ඉතින් ඒක එතකොට ඒ කියන්නේ අපිට දැන් බලන්න පුළුවන් අර ඩිස්ප්ලේ එක අලවනවා නැතුව ගම් එක දාන්න නැතුව එතකොට ඒ ටේප් එකෙන් තමයි ඇලවීම සිද්ධ කරන්නේ. ටේප් එක අලවලන්නේ අපි කරන්නේ ක්ලිප් එක කරන විතරයි. ඒකට ඒකෙන් අපිට සහ ඒකේ කලර් ඇකියුරසි එක එතකොට හැමදේම වැඩි වෙනවා ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් දාගන්න කියන්නේ. ඔව් ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ තියෙන ක්වොලිටි එකම ගන්න. 100%ක් ඔරිජිනල් ඩිස්ප්ලේ එක නිසා ඒ තියෙන ඔරිජිනල් ෆෝන් එක මුලදින් ගන්නකොට තියෙන ක්වොලිටි එකම ඒක තියෙනවා. ආයෙලා ඒ කියන්නේ ආයි පොඩ්ඩක් තරුණ වෙනවා වගේ බයිපාස් එකක් කරා වගේ අවුරුද්දකින් කරනවා. ෆෝන් එක. ඒ වගේ වාසි ගොඩක් තියෙනවා. මේ තැන දාවා මේ වගේම තව මට කිව්වා මෙ දැන් මම බලද්දි දැක්ක මම දැන් ඉස්සෙල්ලත් අර තව එක්කෙනෙක් රිපෙයාර් කරන තැනදී මම ඒක බලාගෙන හිටියා. එතකොට මේ දැනුණා එතනදී අර ඒ කියන්නේ අපි දැන් ඩිස්ප්ලේ එක දැම්මට ඩිස්ප්ලේ එක විතරක් නෙමෙයි තව ඒකට ඒ කියන්නේ ෆෝන් එකට එන කවර් එකේ අර තියෙන හැම ඒ කියන්නේ අපි හිතන්නකෝ බයිසිකලයක ගෑස් එන්ජින් එකක් ගැලෙව්වම ඒකේ තියෙන ගෑස් කට් අර ඒ ටික වෙනම එනවනේ. අන්න ඒ වගේ මේකෙත් ඉන්ක්ලූඩ් වෙනවා ඩිස්ප්ලේ එකට අමතරව සෑහෙන කෑලි ගොඩක්. අනිවාර්යෙන්. දැන් ඒක මොකද ගම් යූස් කරන්නේ නැහැ අපිට ගම් යූස් කරන තහනම්. එතකොට ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් එක්ක ෆෝන් එක ගලවනකොට බැටරි කවර් එක අනිවාර්යයෙන්ම ගලවන්න ඕනේ. ඒ බැටරි කවර් එක අලවන්නේ අනිත් තැන්වල ගම් එකක් යූස් කරලා. නමුත් අපි ගම් යූස් කරන්නේ නැහැ අපිට එනවා ගෑස් කට් එකක්. ඒකට අපි කියන ඩබල් සයිඩ් ගම් ටේප් එකක් කියලා ගන්නට ඒ ෆෝන් එකේ හරියට ගැලපෙන විදියට ෆෝන් එකෙන් ෆෝන් එකට ඒක එන වෙනස්. ඒ ෆෝන් එකෙන් ෆෝන් එකට හරියන ගම් ටේප් එකක් ඩබල් සයිඩ් ගෑස් කට් එකක් අපිට වෙනවා අපේ කම්පැනියෙන් ඩිස්ප්ලේ රිප්ලේස් කරනවා නම් ඩිස්ප්ලේ එක ඇතුලේ මේ වනවා ඒ කිට් එක අපිට තියෙන ඒ කිට් එක දාලි වෙලා ෆෝන් එක ඇසෙම්බලි පාර්ට් එක කරලා ඔරිජිනල් තත්ත්වයෙන් කස්ටමර්ට දෙන එක කරලා දෙන එක තමයි. ඒකට ඒකෙදී අර මේ කිව්වා ඩයග්නෝස් කරනවා කියලා ෆෝන් එක සම්පූර්ණ. ඔව් විශේෂයෙන්ම ඇත්තම දැන් අපි ඉන්නේ AI යුගයකට. එතකොට ඇත්තටම අපි මෙතනදී AI යූස් කරනවා ෆෝන් එක රිපෙයාර් කරන්න. කොහොමද කිව්වොත් එහෙම අපි ෆෝන් එක දැන් ඩිස්ප්ලේ එක දාන්න මහතාවොත් එහෙම අපි ෆෝන් එක කනෙක්ට් කරනවා අපේ AI tool එකට. ඊට පස්සේ අපි බලන ෆෝන් එකේ තියෙන අනිත් ප්‍රශ්න මොනවද? එතනදී අපිට බලන්න පුළුවන් සර්ගේ හිස්ටරි එක යූස් කරලා තියෙනවා නම් එතනදී යම්කිසි අවස්ථාවක ෆෝන් එකේ සිග්නල් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඒ ඩ්‍රොප් වෙලා තියෙන හේතුව ෆෝන් එකේ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් නෙට්වර්ක් එකේ සිග්නල් සර්ගේ ඉන්න තැනට සිග්නල් අඩු නිසාද? ඊට පස්සේ ඒ වගේ දේකුත් අපිට චෙක් වෙනවා. ඒකට එන සොලියුෂන් එකත් අපිට කියනවා. ෆෝන් එකේ මැල් ෆන්ක්ෂන් එක ගන්න මෙන්න මේ පාර්ට් එකේ ප්‍රශ්නයක් කියලා අපිට කියනවා. ඊට පස්සේ තව එකක් අපි හිතමු කොහේ හරි ගෙදරක ගිහිල්ලා ෆෝන් එකේ වෙන චාර්ජර් එකක බෙල් පාවිච්චි කරයි කියලා. ඒකත් අපිට කියනවා මෙන්න මේ වෙලාවේ මෙන්න මේ අවස්ථාවේදී සර් පාවිච්චි කරලා තියෙනවා ඩිෆරන්ට් චාර්ජ් වෙනස් කැපැසිටි එක චාර්ජර් එකක්. එතකොට ඒ චාර්ජර් එක යූස් කරනකොට සමහරක් වෙලාවට ඔරිජිනල් චාර්ජර් එක නැතුව යූස් කරනකොට සමහරකට ෆෝන් එක හීට් වෙනවා. එතකොට ඒකත් මෙයා අපිට ඉන්ෆෝම් කරනවා AI tool එකෙන් මෙන්න මේකේ මෙන්න මෙහෙම චාර්ජර් එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ෆෝන් එක සෙල්සියස් අංශයක මෙන්න මෙච්චර ගානකට හීට් වෙලා තියෙනවා කියලා. ඒ ඔක්කොම ෆන්ක්ෂන්ස් ටික අපිට කියනවා. ඒකට අපිට පුළුවන් කස්ටමර් දැනුවත් කරන්න සර් මෙහෙම කරන්න එපා. ඔරිජිනල් චාර්ජර් එක යූස් කරන්න. ඒක බැටරියට හොඳ නැහැ. ඩුප්ලිකේට් චාර්ජර් එකක් ඩේටා කේබල් එකක් යූස් කරොත් එහෙම. අර ඊට පස්සේ හાર્ඩ්වෙයාර් පාර්ට් එක මොකක් හරි වැඩ කරන්නේ නැත්නම් ඒකට මේක වැඩ කරන්නේ මෙන්න මේකයි සොලියුෂන් එක. ඒ හැමදේම මෙතනදී ඩයග්නොස් කරනවා. ඒ කියන්නේ අර අපි ගෙදර ඔලුව එකක් කොහම ගන්නට පස්සේ පැන්ඩෝල් එකක් බීලා ඉන්නවා වගේ නෙමෙයි. අපි හොස්පිටල් එකට ගිහිල්ලා ડોක්ටර්ගෙන් බෙහෙත් ගත්තාම අපිට හම්බ වෙනවනේ මොකද්ද ඔලුව එකක් කොහම ඇයි මොනවද මොකක් කරලාද අපිට ඔලුව එකක් කොහම ආවේ. හැම දෙයකටම බෙහෙත් ටික හම්බ වෙනවන් සහ ඒකට අපි රිකවරි වෙන්න ඕනේ විදියක් තියෙනවා. ඉතින් ඒ පැත්තත් මෙතනට ආවොත් අනිවාර්යෙන් 100%ක් කස්ටමර්ට හම්බ වෙනවා. මේ වගේ වාහනයක ස්කෑන් රිපෝට් එකක් වගේ තමයි නේ. ඒ කියන්නේ ඩෝස ටික ඔක්කොම මේවා කරලා හරි තත්ත්වෙන් ආය අපි කියන තව අවුරුදු දෙක තුනක් අර බයිපාස් එකක් කරා වගේ මම කිව්වේ. ඒ තත්ත්වෙට ගන්න පුළුවන් ඒ ෆෝන් එක. ඒක මාර වටිනවා. ඒ කියන්නේ ඒක හම්බ වෙන්නේ නැහැ නේ අපිට එළියේ සර්විස් සෙන්ටර් එක. අනිවාර්යෙන්ම එළියේදී හම්බෙන්නේ නැහැ. මම දන්නේ අනිත් සර්විස් සෙන්ටර්ස් වල තියෙනවා. මම දැනුත් තරම ඉන්නේ නැහැ. දෙවෙනි කාරණේ මේ හැම දෙයක්ම අපි නොමිලේ කරන අපේ කස්ටමර්ස්ට. ඒ කස්ටමර් ජීවිත කාලය පුරාට ඒ සර්විස් සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ කියන්නේ කස්ටමර් ඒ කියන්නේ සර්විස් සෙන්ටර් එකේදී මේ කියන්නේ අපිට රිපෙයාරින් කොස්ට් එකක් යන්නේ නැහැ. ඉක්විප්මන්ට් කොස්ට් එක විතරයි යන්නේ. පාර්ට් කොස්ට් එක විතරයි. සර්ගේ ලයිෆ් ටයිම් අපිට මෙතනදී ලේබර් පාවිච්චි කරන්න නැහැ. ලේබර් ෆ්‍රී. මොනවා කරත් සර් මෙතනට වෙල මොන රිප්ලේස්මන්ට් එක කරන් ගියත් අපි කිසිම ලේබර් චාර්ජ් එකක් ගන්න නැහැ.
ඒක තමයි එකම repair center එක ලංකාවේ labor charge එකක් ගන්න තු repair කරා. ඒක පාට් එකට ගෙවුවා ගියා. part එකට ගෙවුවා. ඒක මාර වටිනවා. කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති දැන් මට වැඩි හොඳට මේ සුකුන් මහත්තයා ඒක පැහැදිලි කරා ඔයාලට. ඉතින් එතකොටත් එක්ක මේ හම්බ වෙන දේවල්. එතකොට අපිට නොලෙජ් එකක් එනවා ආයි අපි ෆෝන් එක කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියන දේ. ඒ ප්‍රශ්න පොඩි ප්‍රශ්න අපි හිතන්නේ නැති දේවල් හින්දා තමයි අපේ ෆෝන් අපි ඩැමේජ් කරගන්නේ. පළවෙනි දේ. අපි චාර්ජ් කරන එක පවා ඒක අපි හිතන්නේ ඔහේ හම්බ වෙන චාර්ජර් එකකට මේවා කරනවා නෝමලි ගන්නවා හැම වෙලේම කියන්නේ ටිකක් අර වැඩි ගාණක් දීලා හරි හොඳ ක්වොලිටි කේබල් එකක් ගන්න කියලා කියන්නේ ඒකයි හැම වෙලේම මම උනත් මං අර මගේ YouTube එකේ වීඩියෝස් කරලා දාලා තියෙන්නේ ඒ කියන්නේ හරි ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න හැම වෙලේම එතකොට ඒකේ තියෙන ඔයාගේ ෆෝන් එකට වෙන ඩැමේජ් එක සෑහෙන අඩුයි ඉතින් ඒ වගේ දේවල් ටික කියනවා ඊට පස්සේ මෙතන දැන් වැඩි යනවා මගේ ෆෝන් එක රිපෙයාර් වෙනවා ඒක එතකොට තව මේක අපිට බලන්න පුළුවන් එතනද අපිට යන්න පුළුවන් නේද අපි ගිහලා පොඩ්ඩක් බලමු දැන් රිපෙයාර් එක වෙන ගමන් තියෙන මෙතන සුපුන් මහත්තයාත් එක්කම මම ආය ආව බලන්න හරි රසවත් කතාවක් මේක කියන්නේ මම නොදන්න දේවල් සමහර දේවල් තිබ්බා ඒ ටික මම සුපුන් මහත්තයාගෙන් දැනගත්තා ඉතින් එතකොට මේකෙදි දැන් මෙතනදි තමයි වැඩේ වෙන්නේ මේ ඔයාලට පේනවා ඇති කොළ පාට පටියක් දාගෙන ඉන්නවා මේ අපේ රිපෙයාර් සෙන්ටර් එකේ මේ රිපෙයාරින් අංශයේ ඉන්න මහත්තයා. එතකොට ඒ දාගෙන තියෙන එක ස්ටැටික් ෆ්‍රී බෙල්ට් එකක්. ඒ කියන්නේ ඕකේ ඇතින ස්ථිති විද්‍යුතයේ ස්ථිත විද්‍යුතය කියලා අපි එකක් කියන්නේ අර ඉස්සර අපිට පාඩම් වල උගන්වන්නේ 50ක් දාලා අරගෙන අපේ මේ රෝම කූප කෙලින් වෙන අන්න ඒකෙන් ෆෝන් එකට ලොකු වෙන ඩැමේජ් එක අවම කරගන්න. ඒකෙන් ලොකු ඩැමේජ් එකක් වෙනවා අපි හිතන්නේ. හැබැයි මේක නෝමල් රිපෙයාර් සෙන්ටර් එකක දකින්න අමාරුයි. එහෙම කරන කට්ටියත් ඇති ගොඩක්. හැබැයි ඒක අමාරුයි. ඉතින් එතකොට ෆෝන් එකට ඩැමේජ් එක සෑහෙන අඩුයි. ඒ කියන්නේ ෆෝන් එක ගලවද්දි වෙන ඩැමේජ් එක සෑහෙන අඩු කරලා තියෙනවා නේද සුකුන් මහත්තයා? අනිවාර්යෙන්ම. ඒක වෙන්නේ ගොඩක්ම එහෙමයි. දැන් අපි කස්ටමර්ගේ ෆෝන් එකක් එක්ක පාවිච්චි කරන. දැන් අපි මැදලා ඉන්න කස්ටමර් හොඳ සර්විස් එකක් දෙන්න. එතකොට අපි કોઈ ස්ටැටික් පාවිච්චි කරන්නේ නැතුව මයින් බෝඩ් එක අතින් අල්ලලා මේන් බෝඩ් එක ඩැමේජ් වුණොත් ඒක අද නෙවෙයි සමහරක් කාට කස්ටමර්ට බලපාන්නේ. තව සතියකින් මාසෙකින්. ඉතින් අපි කැමති නෑ එහෙම කස්ටමර්ගේ අපේ කස්ටමර් කෙනෙකුට මෙහෙන් රිපෙයාර් එකක් කරන් ගිහිල්ලා ඒ දේ වෙනවා. ඒක නිසා තමයි පුළුවන් තරම් උපරිමේ අපි පුළුවන් තරම් කස්ටමර් ෆෝන් එක පරිස්සම් කරලා ඒ රිපෙයාර් එක කරන්නේ. ඒ ස්ටෑන්ඩඩ්ස් වලට අනුව. මටත් වෙලා තියෙන දේවල් ඉස්සර එහෙම. ඉතින් අර ෆෝන් එක අරන් ගියාම මේ අරන් ගිහලා ඩිස්ප්ලේ හරි මොකක් හරි අපි චාර්ජින් පෝට් එක හරි ගන්නවා වෙන ප්‍රශ්නයක් එනවා තව මාසෙකින් විතර. එහෙම ගොඩක් වෙලා ඇති ඔයාලටත් ඇති කමෙන්ට් කරන්න එක ගැන. ඉතින් ඒ ප්‍රශ්න නවත්ත ගන්න පුළුවන් තැනක් තමයි මේ Vivo රිපෙයාර් සෙන්ටර් එක කියන්නේ. ඉතින් අපි මේක ගැන කතා කරන්නේ ඒකයි මේක මෙච්චර විදියට. ඉතින් මේ දැන් වැඩිත් යනවා. සහ එතකොට දැන් අපිට ඇත්තටම මේක අපි ෆෝන් එක කලුතෙන් Vivo ෆෝන් එකක් ගද්දි දැන් ලංකාවේ තියෙන නීති ගත වෙන විදිහක් තියෙන. ඒ කියන්නේ සහතික කර නීතියක් තියෙන TRCL එකකින් ඇප්‍රූවල් එකක් වෙන එක. එතකොට ඒක තියෙන ෆෝන් එකක්ද නැද්ද කියලාත් අපිට ගන්න පුළුවන්. අපි කස්ටමර්ස්ට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම Vivo ෆෝන් එකට යනවා නම් අනිවාර්යයෙන්ම ඔරිජිනල් Vivo ෆෝන් එකට යන්න. ඒක අපිට චෙක් කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ෆෝන් එකේ එමි නම්බර් එක. ෆෝන් එක ගන්න කලින් ෆෝන් එකේ එමි නම්බර් එක 1909 කියන TRC එකේ නම්බර් එකට ගහලා ඉවරලා චෙක් කරගන්න පුළුවන් ඒක රෙජිස්ටර්ඩ් එමි එකක්ද නැද්ද කියලා. ඒක කියන්නේ අපිට බොක්ස් එක සීල් එක ඕපන් කරන්න කලින් ඒක දැනගන්න පුළුවන්. කලින් තියෙන එමි එක එන එමි නම්බර් එක 19.09ට SMS කරලා චෙක් කරගන්න පුළුවන් TRC අප්රූව්ඩ් එකද නැද්ද කියලා. ඒක TRC එකෙන් තමයි තීරණය කරන්නේ ලංකාවේ මොන ෆෝන්ද පාවිච්චි කරන්න පුළුවන් බැරි ෆෝන් මොනවද. ඒ අතින් Vivo හැම ෆෝන් එක Vivo අපි ගෙන්නන ෆෝන් ඔක්කොම ටික TRC රෙජිස්ටර් වෙලා තමයි එන්නේ. ඒක හරි වටින දෙයක්. මොකද දැන් තව ඉස්සරහට ලංකාවේ බැරි වෙයි අනිවාර්යෙන් බෑන් කරන්න නැති ෆෝන් පාවිච්චි කරන්න. එතකොට ඉතින් ඔයාලට අයිතියක් තියෙනවා TRC එකේ අප්‍රූවල් ෆෝන් එකක්ද කියලා බලන්න. මොකද ඔයාලා කස්ටමර් කෙනෙක් විදියට ඕන ෆෝන් එකක් ගද්දි මම කියන්නේ ඒක හැම ෆෝන් එකක් ගද්දිම තමන්ට පුළුවන් වෙන්න ඕනේ ඒක TRC එකේ අප්‍රූවල්ද කියලා. දැන් සුකුන් මහත්තයා පැහැදිලි කරා කොහොමද ඒක කරන්නේ කියලා. ඒක හැම ෆෝන් එකකටම යූස් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ එක්කම TRC අප්‍රූවල් Vivo ෆෝන් එකක් ගන්න කියලා කියන්නේ අපි මේ වගේ මේ අලවියෙන් පසු සේවාව ඉතා අනර්ගයි. ඒ කියන්නේ ඇත්තට මේක දැක්කම තමයි මටත් ඒක පැහැදිලුනේ මේක මාර වටිනවා කියලා. ඒකයි මම මේ වීඩියෝ එක කරන්නේ. මොකද මම දැන් ආවේ මේ ෆෝන් එක රිපෙයාර් කරගන්න. හැබැයි දැන් මට ඒක දැක්කට පස්සේ හිතුණා මේක මම ඔයාලට බෙදා දෙන්න ඕනේ. මොකද එතකොට තමයි මේක ෂෙයා වෙන්නේ සහ
කෙනෙක් දැනගන්නේ මොකද්ද මේ හරියටම රිපෙයාර් එකක් කියන එකද? අනිවාර්යයෙන්. මොකද තව දෙයක් මට ඉස්සෙල්ලා කියන්න බැරුණා. ඇත්තටම දැන් අපි Vivo phone ගත්තට පස්සේ යාට life time හම්බ වෙනවා software warranty එක. යා phone එක පාවිච්චි කරන තාක්කල් මෙතනට ඇවිල්ලා nominally software දාගන්න යාට හැකියාව තියෙනවා. ඒකට අපි nominally කිසිම අය කිරීමක් නැහැ. අපිට උම ගොඩක් වෙලාවට සමහරකට කස්ටමර් ලොක් කරගෙන යනවා ෆෝන් එක සමහරකට software bugs නිසා software corruptions එනවා. ඒ හැම දෙයකටම මෙතනදී nominally software updation එක කරගන්න. අපි පාවිච්චි කරන වෙන software වෙන apps තියෙනවා ඒව වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට ඒවා වුණත් ඒ software පිළිබඳ lifetime warranty එක තියෙනවා. software එකට lifetime warranty එකක්. ඒතකොට ඒ කියන්නේ ගන්න ඕන ෆෝන් එකට ඒ කියන්නේ අපි දැන් ඊට අවුරුදු 5කට විතර කලින් ගත්ත ෆෝන් එකකට උනා කිසි ප්‍රශ්නයක් නැහැ. software warranty එක අදටත් තියෙනවා. සහ software කියන්නේ අප්ඩේට් එක අදටත් තියෙනවා මේ Vivo phone එකේ. ඉතින් එහෙම නැති ගොඩක් ෆෝන් තියෙනවා. මොකද ඒක දැන් බිස්නස් පර්පස් වැඩක්. ඉතින් ඒකට සමහර පරණ ෆෝන් එකදී අලුත් ෆෝන් වල ඒ software අපිට යූස් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු කරනවා. ඉතින් එහෙම නෑ Vivo වල. ඒකේ වැඩේ අවසාන වේගෙනත් එන්නේ. එතකොට Mr. Supun දැන් අපිට මේ ෆෝන් එකේ දැන් මගේ ඩිස්ප්ලේ එකට කොහොමද හම්බ වෙන warranty එක? අනිවාර්යයෙන්ම සර් මෙහෙන් දාන ඕනම ඩිස්ප්ලේ එකකට ඕනම පාර්ට් එකකට අපි මාස 3ක ගැරන්ටි එකක් දෙනවා. ඒ කියන්නේ warranty නැතුව ආවොත් අනිවාර්යයෙන්ම මාස 3ක හම්බ වෙනවා අද ඉඳගෙන සර්ට් ඉස්සරහට රිප්ලේස් කරන පාර්ට් එකට ඩිස්ප්ලේ එක දැම්මොත් ඩිස්ප්ලේ එකට බැටරි දැම්මොත් බැටරි එකට එතකොට දැන් අර අපි දැන් warranty එකක් තිබ්බොත් ඒ warranty එක එහෙමම හම්බ වෙනවා ආයෙ. ඒ ස්පෙෂල් එකස කියන්නේ ගොඩක් representatives එක දෙන්නේ නැහැ. සම්පූර්ණ warranty කියන්නේ warranty period එකේදී phone එකේ මොකක් හරි drop back වුණොත් සම්පූර්ණයෙන් මේගොල්ලෝ කරන්නේ warranty එක void කරලා දානවා. එතනින් හරියට warranty නැහැ කියලා කියන්නේ. අපි එහෙම අත පීද ගන්න නැහැ. අපි customer කෙනා අපිව කියනවා. අපි phone එක අපිට විශ්වාසයි. අනිවාර්යයෙන්ම සහ customer ගේ හිත කඩන්නෙත් නැහැ. හිත කඩන්නෙත් නැහැ. ඒක තමයි වටිනම දේ. අනිවාර්යයෙන්. ඒක නිසා අපි අපේ phone එක විශ්වාසය නිසා අපි original display එක දාගත්තොත් customer ට අපි warranty එක void කරන්නේ නැහැ phone එකේ. අනිවාර්යෙන්ම කස්ටමර්ගේ warranty එක එහෙම්ම කන්ටිනියු කරනවා. කස්ටමර්ට ඒ පාර්ට් එක රිප්ලේස් කරගන්න ඕනේ බින්දිච්ච නිසා කස්ටමර්ගේ අතින්. මොකද ෆෝන් එකේ warranty එක රිප්ලේස් කරාට පස්සේ ඒ විදිහටම කන්ටිනියු වෙනවා. එතකොට කන්ටිනියු වෙනවා. එතකොට හිතන්නකෝ දැන් අපි charging flex එක හරිම දැන් මම display එක දාගන්නවා. මට අවුරුද්දක් warranty තියෙනවා. මම මාස දෙකකින් ආව display එක දාගන්න. ඊට පස්සේ ඒක දාගෙන ගියාට පස්සේ දැන් charging flex එක මොකක් හරි ඒ අර අවුරුද්ද ඇතුළතදී ආයි මොකක් හරි වුණොත් ඒ warranty එක හැමෝම තියෙනවා. warranty කන්ටිනියු කරන්න පුළුවන්. සෙට warranty වල claim කරන්න පුළුවන්. claim කරන්න පුළුවන්. අන්න ඒක වටිනවා. මොකද නැත්තම් අපිට warranty එකක් නැතු වෙනවනේ. දැන් වෙන තැන්වල වෙන්නේ ඒක. display එක දැම්මම warranty එක ඉවරයි. නෑ. ඒගොල්ලෝ ඉවරයි. හරි. අත පේද ගත්තා ඉවරයි. ඊට පස්සේ අනිත් හැම දෙයක්ම අපි වගකීම ගන්න. මෙයාලා එහෙම කරන්නේ නැහැ. කස්ටමර්ට හැම වෙලෙම කස්ටමර්ව ආරක්ෂා කරන්න බලනවා. අනිවාර්යයෙන්. ඒක මාර වටිනවා. ඉතින් ඒකම අපිට තව මේකේ දැන් මගේ වැඩේ ඉවර වෙගෙන යන්නේ. ඉතින් එතකොට බිල ගෙවන්නයි ඒ ටික තමයි තියෙන්නේ. ඊට කලින් අපි අර ටෙස්ට් එක කරනවා නේද අපේ ඔව් අපි දැන් චෙක් කරනවා ESD එකේ තව මොනවද ෆෝන් එකේ ගැටලු තියෙන්නේ කියලා. ඒක ඔක්කොම ටික චෙක් කරලා තමයි සර් ෆෝන් එක අතර දෙන්නේ. සර් දැනුවත් කරනවා මොනවද තියෙන ප්‍රශ්න කොහොමද පාවිච්චි කරන්න ඕනේ මොන වගේ ප්‍රශ්න තියෙනවද ඒ ටික අපි සර් දැනුවත් කරනවා නැවත සැරයක්. ෆෝන් එකේ තියෙන malfunctions තිබුණාද ඒවත් කියනවා අපිට හදන්න පුළුවන් දේ ඔක්කොම ටික රිපෙයාර් කරනවා. ඊට පස්සේ මේක දැන් මම පොළොන්නරුවට අරන් යන්නත් ඕනේ නෑ සර් අපිට පුළුවන් free of charge courier කරන්න සර්. මොකද අපි එහෙම සර්විස් එකක් තියෙනවා. මට කිව්වා මෙයා දෙද්දි මම යන්න ඕනේ නැහැ කියලා ඒත් මං විශ්වාස කරේ නැහැ. හැබැයි ඉතින් ඒක මාර වටිනවනේ මට. ඉතින් ඒ කියන්නේ මම යන්න ඕනේ නැහැ. මට යන්න අවශ්‍ය නැහැ. සර් යවන්න ඕනේ ඇඩ්‍රස් එක අපිට කියන්නේ සර්ගේ ඩෝර් ස්ටෙප් එකට අපි courier කරනවා. නෝ ඒක සෑහෙනවා. ඒක නොමිලේ සේවාවක් අපි සප්පේ. ඒ සෑහෙනවා. ඒකට අපිට ඒක දැන් හිතන්නකෝ ගොඩක් දුරකදී ෆෝන් එක අපේ ඩැමේජ් වුණා කියලා. එතකොට courier service එකකින් ෆෝන් එක අපිට එවන්න පුළුවන්. මේ නම් අපව කන්ටැක්ට් කරොත් අපිට පුළුවන් සර් ඉන්න ලංකාවේ ඉන්න ඕනම තැනකින් සර්ගේ ෆෝන් එක පික් කරගෙන අපව වෙත අපි ගෙන්නගෙන අපි ළඟට අපි හදලා එම සරක් සර් කියන තැනට ෆෝන් එක එවනවා. ඒක සම්පූර්ණ නොමිලේ. ඒක සම්පූර්ණ නොමිලේ. එතකොට මෙහෙම කරන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ YouTube channel එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මට ඒ කස්ටමර් කෙයා අපි නම්බර් එක දාමු. එතකොට ඒකට ඔයාලා කතා කරන්න. කතා කරලා ඒක කොහොමද සේෆ්ටි එවා ගන්න කියන එක මෙතන ඉන්න ටෙක්නීෂියන් සහ මේ ඉන්න මහත්තුරුන්ගෙන් දැනගන්න. මොකද courier service එකක එද්දී දැන් හිතන්නකෝ අපි charging වල හරි battery වල හරි issue එකකට අපි ආයි ඩිස්ප්ලේ එකකුත් දාන්න ඕනත් වැඩක් නැහැ නේ. ඒකින්ද ඒ ආරක්ෂාව සහ ඒ කරන සර්විස් එක කරන සිස්ටම් එකක් ඇති. ඉතින් ඒ දේවල් දැනගෙන මේක courier කරන්න. එතකොට
ඔයා පොළොන්නරුවේ දින්නේ, ජාපනයේ දින්නේ, ත්‍රිකුණාමලයේ දින්නේ, නැත්තම් මාතර දින්නේ, හම්බන්තොට දින්නේ කියන එක අදාළ වෙන්නේ නැහැ. ෆෝන් එක රිපෙයාර් කරගන්න 100% ඔරිජිනල් කෑල්ලක් දාලා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එක කරගෙන ඒ දේවල් ටික හරිම පිළිවෙලට කරගන්න පුළුවන්. ඉතින් ඒක මාර වටිනවා. ඒක ඒ සර්විස් එකට charge වෙන්නෙත් නැහැ නේ. නෑ අනිවාර්යෙන්ම ඒක ෆ්‍රී. අපේ කස්ටමර්ස් වලට අපි සලකන්න ඕනේ. ඒක නිසා අපිට විශ්වාසය අපේ කස්ටමර්ස්. ඒ වගේ අපේ ෆෝන් එක ගත්තම අපිට විශ්වාසයි. අපේ ෆෝන් එහෙම ලේසින් කැඩෙන්නේ නැහැ. ඒක මාර වටිනවා. ඒක තමයි වටින්නේ. මොකද අපේ අම්මා සෑහෙන කාල මේක පාවිච්චි කරා දැන් අවුරුදු 2-3ක් දිගට පාවිච්චි කරා. ඩිස්ප්ලේ එකක් යනවා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ෆෝල්ට් එකක් නේ. ඒක දැන් අපි අවංක වෙන්න ඕනේ. ඇත්තටම ගොඩක් වෙලාවට ඩිස්ප්ලේ එකක් ඒ කියන්නේ බින්දෙන්නේ දේවල් වෙන්නේ ක්‍රැක් වෙන්නේ අපේ ෆෝල්ට් එකක් හින්දාම තමයි. ගොඩක් වෙලාවට නැත්නම් ඒකේ ඇතුලේදී මොන හරි දෙයක් වුණොත් ඇරෙන්න නැත්නම් ගොඩක් වෙලාවට කස්ටමර්ගේ යූස් එක මේ මිස්යූස් එක නිසා තමයි වෙන්නේ. නමුත් ඒ ෆෝන් එකේම ෆෝන් එක හදනකොට විශේෂ Vivo phones වල තියෙන proof තියෙනවා. ඇතුලේ ඒ කියන්නේ shock proof එක. ඒ proof ඒ shock එකට දරා ගන්න බැරි අවස්ථාවේ තමයි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක damage වෙන්නේ. නමුත් නැත්තම් normally වටනත් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බේරෙනවා. එහෙම අවස්ථා ගොඩක් තියෙනවා. මගේ ෆෝන් එකේ තරලා වෙලා තියෙනවා. අපිත් පාවිච්චි කරන Vivo. නමුත් අර ඒක ඒ shock එක ෆෝන් එකට දරා ගන්න බැරි අවස්ථාවේ තමයි ඩිස්ප්ලේ එකෙන් ඒ shock එක යන්නේ. Vivo phones වල ඒ දරා ගැනීම හැකියාව සෑහෙන ඉහළ කරලා තියෙනවා. ඒකට ගොඩක් තැන දීලා තියෙනවා Vivo කම්පැනි. ඒක වටිනවා. ඉතින් එතකොට දැන් මට කොහොමද මේකේ charges කීයක් යනවද? මේ දේවල් ටික අපිට බලන්න පුළුවන්ද? ඩිස්කවුන්ට් මොන හරි තියෙනවද? මම දැක්කා පොඩි විශේෂත්වයක් මේ දැන් මේක තමයි මේ මගේ බින්දිච්ච ඩිස්ප්ලේ එක. ඉතින් මේ බින්දිච්ච ඩිස්ප්ලේ එකේ ඔයාලට පේනවා ඇති මේක මේ ෆ්‍රන්ට් හවුසින් එකකුත් එක්ක තියෙනවා මේ හරි මේ දැඩි මේ ලෝහයකින් හදලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම තමයි මේක මේ පාර්ට් එකම තමයි එන්නේ. නැතුව මේ අර ඩිස්ප්ලේ එක විතරක් වෙනම එහෙම නෙමෙයි එන්නේ. ඒ එක්කම මෙතන තියෙනවා මේ රිබන් එකේ ඩිස්ප්ලේ රිබන් එකේ QR එකක්. ඒක මොකටද QR එකක් වෙනම පාර්ට් වලට තියෙන්නේ? ඔව් මෙහෙමයි. මේ QR එක මේ ඩිස්ප්ලේ එකටම එන එකක්. ඒක මේකට විතරක් ඒ ඩිස්ප්ලේ 10ක් ගත්තොත් QR 10ක් එන්නේ. ඒ කියන්නේ යුනික්. ඉතින් මේකෙන් තමයි බලාගන්නේ ඩිස්ප්ලේ එක ඔරිජිනල්ද නැද්ද කියලා. මේක අපිට රීඩ් කරලා බලන්න පුළුවන්. අපේ සිස්ටම් එකෙන් බලන්න පුළුවන් මේ ෆෝන් මේ ඩිස්ප්ලේ එක යූස් දාලා තිබුණ ෆෝන් එකේ එමි නම්බර එක. හරි කලින් දාලා තිබ්බ එමි නම්බර එක බලන්න පුළුවන්. ඒ වගේම දැන් අලුතෙන් ෆෝන් ඩිස්ප්ලේ එක දැම්මට පස්සේ ඒක ඒ එමි නම්බර එකට අපි දානවා සිස්ටම් එකේ. දැන් මෙන්න තියෙන මෙන්න අලුත් ඩිස්ප්ලේ එකේ මෙන්න මේ දරන QR කෝඩ් එක. ඒකට අර අපි ගත්ත ෆෝන් එක කොහෙන් හරි මාරු කළා ඒ වගේ වැරදි වැඩ කරලා මෙතනට එන්නත් බෑ. මාත් වෙනවානේ. පොර කළා වැඩේ කරන්න බෑ. මොකද සමහරව ඉන්නවනේ දැන්. යූස් ෆෝන් එකක් ගන්න කට්ටිය. එතකොට එයාලට අපි මොම බ්‍රෑන්ඩ් නිව් ෆෝන්ස් ගන්නෙත් නෑ නේද මතක් කළා. යූස් Vivo ෆෝන් එකක් ගද්දි එයාලට ඔය ප්‍රශ්න තියෙනවා. ඒවා වුණත් චෙක් කරගන්න පුළුවන් මෙතනට ඇවිල්ලා දුන්නා. තාවත් පුළුවන් චෙක් කරගන්න. චෙක් කරගන්නත් පුළුවන්. ඉතින් එහෙම බ්‍රෑන්ඩ් නිව් පාර්ට් එකක් දාලා නැත්නම් Tamanට පුළුවන් ඒ පාර්ට් එක දාලා අලුත් කරගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්. ඒක මාර වටිනවා ඉතින්. ඔය කියන්නේ මෙතන ගොඩක් වටින දේවල් අපි කතා වුණා. ඇත්තටම මම මේ වැඩෙත් එක්ක ඉතින් මගේ ෆෝන් එක හදාගත්තට අමතරව ඉතින් ඔයාලටත් ඒ දැනුම මට දෙන්න පුළුවන් වුණා. ඉතින් ඒක වටිනවා. ඉතින් මගේ වැඩේ අවසానයි නේ. මේ තමයි ඉතින් මේ තියෙන ෆෝන් එක. ඉතින් අපි charge එකටත් දැම්ම පොඩ්ඩක්. ඉතින් මේ තමයි මගේ ඩිස්ප්ලේ එක ගියේ. ඉතින් brand new quality එකේ මලට පේනවා. ෆෝන් එක අලුත් ෆෝන් එකක්. අලුත් ෆෝන් එකක් වගේ. කිසිම ඩැමේජ් එකක් නැතුව. ඉතින් ඇත්තටම අර ආදවත අලුතෙන් දැම්මා වගේ දෙයක් වෙලා තියෙනවා මේක දැන්. ඉතින් මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. හොඳ ෆෝන් එකක් විදියට. ටච් එක හොඳට ස්මූත් තියෙනවා. මේ දේවල් එක්ක තමයි ඉතින් මේ සෙන්ටර් එකේ වැඩි වෙන්නේ. වෙන විදිහත් එක්ක මම පෙන්නුවා. මගේ වැඩකට ඇවිල්ලා ඒ එකත් ගත්තා. ඉතින් අපි ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මේ දේවල් ටිකත් එක්ක. දැන් මගේ ෆෝන් එක මම ගෙනියන්න ඕනෙත් නෑ මේක. කියවනවා. ඒ වගකීමක් දුන්නා. මේ ගොඩක් ඉසුපුන් මේ මට මේ වැඩේට දේවල් ටික දැනුවත් කරාට සහ ගොඩක් මේ ස්තුතියි. ඉතින් අපි පාරිභෝගිකයන්වත් දැනුවත් කරගන්න පුළුවන් මෙච් එකට. ඉතින් ඒකම මට සපෝට් එක දුන්නා අපේ ටෙක්නීෂියන්. ගොඩක් හොඳ ඉක්මනට වැඩේත් කරලා දුන්නා. ඒ කියන්නේ පැයෙන් අපිට වැඩේ කරගන්න පුළුවන් නේ.
සොෆ්ටයා ලොකු ඉෂුව එකක් නැතුව ආවොත් එකෙන් සමහර දේවල් තියෙන සමහර ෆෝල්ට් ඇති වෙන්න පුළුවන් අපි පරිම උත්සාහ කරන පැයක් ඇතුළත ඒක තමයි අපේ ටාගට් එක. මෙතනට ආවොත් ඇවිල්ලා පැයෙන් වලට ෆෝන් එක ගෙනියන්න පුළුවන්. ඒක මෙයාලගේ ටාගට් එකක්. ඉතින් ඊට අමතරව කුරිය කරනවා. ඒත් ඒ වගේම තමයි ඉතින් දවස් දෙකක් ඇතුළත කුරිය ටයිම් එක නැතුව මෙයාලට ඇවිල්ලා 24ක් පරිම පැය 48ක් ඇතුළත අනිවාර්යෙන් පුළුවන්. ඉතින් වටනවා ට්‍රයි එක කරලා බලන්න. ඉතින් මම විස්තර ටික දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ දේවල් ටික කන්ටැක්ට් කරගන්නේ කොහොමද, කාවද කන්ටැක්ට් කරගන්න තියෙන්නේ සහ ඒ අප්ඩේට් වෙන්න ඕන දේවල් ටික. ඉතින් මගේ ෆෝන් එක මම දැන් මෙතන තියලා මම යනවා. මගේ වැඩේ අවසానයි. ඉතින් බොහොම ස්තුතියි. දැන් මුදල් ගෙවන්න තමයි තියෙන්නේ. ඒක ගෙවන්න ඕනේ. ඉතින් කීයක් විතර යනවද කියලා බලලා කියයි. කාඩ් පේමන්ට් උත් පුළුවන්. දැන් මම මගේ ඔළුව නිදහස් කරගත්ත ෆෝන් එක හැදෙන වැඩෙත් එක්ක ඒක වැඩේ යනවා. ෆෝන් එක හදලත් ඉවරයි. ෆෝන් එක හිටත් යයි නිබද්ධිතව. ඉතින් ඒත් එක්කම මම මේ කතා කරද්දී මේ මට මං ඇත්තටම මේ මගේ මේ වීඩියෝ කරන්න ගොඩක් වෙලාට මගේ Vivo ෆෝන් එකක් තියෙනවා. ඉතින් Vivo 300 Pro එක. ඒකෙන් තමයි මං මේ ෂූට්ස් කරන්න ගොඩක් ඒවා. ඉතින් ඒකම මට දැක්ක මෙතන තියෙනවා අලුතෙන් ඔයාලට එකක් බලන්න එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඒ අත්දැකීමක් තියෙනවා. මේ ෆෝන් එක මම පුළුවන් වුණොත් අන්බොක්සින් වීඩියෝ එකක් ගේන්න. සහ මේකේ තියෙන ෆීචර්ස් ගැන අපි කතා කරමු. ඒ දේවල් ගැන කතා කරගමු. බලමු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.